සිත් සැනසීමට හා ජෝතිෂ කටයුතු සඳහා තරුපති චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් බටන් එක ප්‍රෙස් කරලා නිකටම රැඳෙන්න. තෙරුවන් සරණයි. මනෝරම්‍ය නාලිකාවෙන් තරුපති ජ්‍යොතිෂ සේවයෙන් අද දින කතා කරන්න යන විශේෂ මාතෘකාවක් ගැන මෙම වර්ෂ අවසානයේ සිදුවන කුරුමාරුව ගැන ඔබව දැනුවත් කරන්න. දෙසැම්බර් මාසයේ 5 වෙනිදා සිට ජූනි මාසයේ 2026 ජූනි මාසයේ 3 වෙනිදා දක්වා සිදුවන මෙම ග්‍රහමාරුව ඔබට කොහොමද කියලා දෙන්න තමයි මේ වීඩියෝ එක ගෙනෙන්නේ. මගේ නාලිකාව මනෝරම්‍ය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න මෙවැනි තවත් වීඩියෝ ඔබට නැරඹීම සඳහා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි ඊළඟට බලමු මේෂ ලග්නයට කොහොමද මේ ගුරු මාරුව බලපාන්නේ කියලා. ඔබගේ 3 වෙනි භාවයට තමයි මේ ගුරු ග්‍රහය තැන්පත් වෙන්නේ. ගුරු ග්‍රහය 3 වෙනි භාවයේ තැන්පත් වන විට ඔබගේ තිබිච්ච ඉඩම් වල තිබිච්ච නඩුහබ ආදී කර්ම කාරණා මේ විසඳීම් කටයුතු සිදු කරගන්න පුළුවන් කාලයක්. ඒ වගේම තමයි ඔබේ රැකියාව හා වෘත්ති තත්ත්වය හොඳින් කරගෙන යන්න පුළුවන්. සමාජ මාධ්‍ය සමග ගනුදෙනු කරන අයට සමාජ මාධ්‍ය මගින් පුළුල් ප්‍රකාශනයක් හා ඔබගේ නාලිකාව හෝ ඔබ කරන කිසියම් ප්‍රකාශන කටයුත්ත ඉතා දිසාර්ථක මට්ටමින් ජනප්‍රිය තත්ත්වයට පත් වෙනවා. මගින් ඔබට ආදායම් රැස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි හැමදේම පිට වෙන කාලයක්. ඔබ පරිස්සමින් කාලය ගත කරොත් ඔබට ඉතා අගනා පණ නෙලා ගන්න පුළුවන්. ඔබ සැමට තෙරුවන් සරණයි. හොඳයි, අපි ඊළඟට බලමු වෘෂභ ලග්නයට කොහොමද මේ රාශිත්වම බලපාන්නේ කියලා. ඔබගේ දෙවෙනි භාවයට තමයි මෙම ගුරු ග්‍රහය තැන්පත් වීම සිදු වෙන්නේ. එම නිසා ධනය අතින් වාසනාව පෑදෙනවා. ඔබගේ සියලුම රැකියා කටයුතු හා වෙළඳ ව්‍යාපාරික කටයුතු හොඳින් දියුණු වෙනවා. ලෞකික සැප සම්පත් ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. ඔබ ලියන කියන පොත්පත් ඉතා ජනප්‍රියත්වයට පත් වෙලා ඔබගේ ලේඛන කලාවෙන් ඔබ ඉදිරියට යන්න පුළුවන්. දියුණුවේ දොර අරගන්න පුළුවන් කාලයක් තමයි ඔබට ගත වෙන්නේ. පෙරපින් වලින් ලැබෙන තියෙන දේවල් සියල්ල ළඟා කර ගැනීමටත් ඔබගේ රැකියා ව්‍යාපාර වලින් මනා ලාභ ලැබීමටත් ඔබ ආයෝජන කරන තියෙන දේවල් වලින් ආදායම් රැස් කරන්නටත් ඔබට හැකියාව ලැබෙන සුන්දර වූ කාලයක්. මෙම කාලයෙන් ඔබට නියම පල නෙලා ගන්නයි කියලා මම කියනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි, ඊළඟට බලමු මිථුන ලග්නයට කොහොමද මේ ගුරු මාරුව කියලා. ඔබගේ පළවෙනි භාවයට තමයි ගුරු ග්‍රහය තැන්පත් වෙන්නේ. ඉතා හොඳ තත්ත්වයක් තමයි ඔබට මෙයින් කියවෙන්නේ. ඕනෑම තැනක මූලික ස්ථානය ලබා ගැනීමට ඔබට වාසනාව සෑදෙනවා. ගමක ප්‍රධානී, ඒ වගේම සමාජයක උසස් තැනක්, ඒ වගේ හොඳ කාරණා තමයි ඔබට ප්‍රධානත්වය දරන කාරණා තමයි ලැබෙන්න පුණ්‍ය කර්මයක් පහළ වෙන්නේ. ඒ වගේ තමයි ගොඩක් රූප ලාවන්‍ය කටයුතු කරන අයට ඉතා වැඩ අධික වෙන කාලයක්. ඒ වගේම තමයි ඔබගේ ආදායම් තත්ත්වය ඉතා හොඳින් ඉහළට යනවා. ජාත්‍යන්තර වලින් නොසිතූ දේවල් ඔබට ලැබෙන්න ගන්නවා. ඔබගේ ව්‍යාපාර සාර්ථකත්වයෙන් ඉතාම ඉහළ තත්ත්වයකට යන්න තියෙනවා. මෙම වාසනාවන්ත කාලයෙන් උපරිම කල් නෙලා ගන්නයි කියනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. හොඳයි, අපි ඊළඟට බලමු කටක ලග්නයට කොහොමද කියලා මොන ග්‍රහසිතම ඔබට බලපාන කියලා. 12 වෙනි භාවයට තමයි ඔබගේ ගුරු ග්‍රහය තැන්පත් වෙන්නේ. ඔබගේ මුදල් ලැබෙන අතර මුදල් පරිස්සමෙන් කටයුතු කරන්න ඕන. මුදල් ගනුදෙනු කිරීමේදී කොහොමද ඔබ ජ්‍යොතිෂයේදී කියලා ඔබගේ ගුරු ග්‍රහය තැන්පත් වීමේදී ඔබේ ගුරු ග්‍රහය සිටින තැන අනුව ඔබ බලා ගන්න ඕනේ ඔබට කොහොමද කියලා තත්ත්වය සිදු වෙන්නේ කියලා. ඔබට ඒ සම්බන්ධයෙන් කරන්න තියෙන පිළිවෙත් තියෙනවා නම් ඒව කරලා ඔබගේ මේ ගත වන කාලය හොඳින් ගත කරන්න අවස්ථාව පාද ගන්න කියලා මම කියනවා. ඒ වගේම තමයි
ඔබගේ සෞද සෞදරියන් සමග ගනුදෙනු කිරීමේදී මනාව හිතා බලා කටයුතු කරන ඔබට ලැබෙන මුදල් ඔබගේ දේකට ආයෝජනය කරන මිස මෙවැනි අයට මුදල් ලබා දෙමින් අය නොකරන බලාපොරොත්තුවෙන් දෙන්නයි කියලා මම කියනවා. ඒ හින්දා ඔබ කල්පනාකාරීව ජීවත් වූ කාලය ඔබ සැමට තෙරුවන් සරණයි. හොඳයි, අපි ඊළඟට බලමු සිංහලක් නිවෙන්ට කොහොමද කියලා. ඔබගේ 11 වෙනි භාවයට තමයි තැන්පත් වෙන්නේ ගුරු ග්‍රහය. ඔබට උසස් නිරතල් ලබා ගැනීමට, එමගින් ඔබගේ නම්බුනාම ඇත් කර ගැනීමටත්, එමගින් ඔබගේ තත්ත්වයේ තිබෙන තත්ත්වයට වඩා උසස් තත්ත්වයකට පත් කර ගැනීමටත් හැකියනවා. ඔබගේ වෙළඳ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඔබගේ සියලු බාධාකාරී තත්ත්වයන් මගහරවා ඒ රාෂ්ට්‍රපතිවලින් ලැබෙන පීඩනය අඩු කර ඔබගේ ජීවිත ගමන සාර්ථක කර ගැනීමට ලබා දෙන්නා වූ මාහකි කාරණාවක් තමයි මෙම ග්‍රහසිතමෙන් ඔබට පිහිටන්නේ. නිසා ඔබගේ සිංහ ලග්න හිමියන් තේජාන්විත භාවයකට පත් වෙනවා. ඒ කියන්නේ සිංහ සෙයියාවෙන් ඉන්න පුළුවන් වගේ ඔබගේ ජීවිත ගමන සාර්ථක වෙලා සිංහෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් කාලයක් තමයි මෙම දෙසැම්බර් 5 වෙනිදාන් සිට ලබන්නේ. ඒ හින්දා ඔබ විසින් කටයුතු කරන්න ඔබට දාමුල් ලැබිය කටයුතු කරන්න වෙනවා. ඔබ තමයි තෙරුවන් සරණයි. හොඳයි, අපි ඊළඟට බලමු කන්‍යා ලග්න හිමියන්ට කොහොමද කියලා ගුරු මාර්ගය සිදු වෙන්නේ කියලා. ඔබගේ 10 වෙනි භාවයට තමයි මේ ගුරු ග්‍රහය තැන්පත් වෙන්නේ. ඔබගේ නිලය ඉතා උසස් තත්ත්වයකට පත් වෙනවා. ඔබ නිලය උසස් වෙනවා නෙවෙයි, ඔබගේ නිලය උසස් වීමෙන් ඔබට ලබන්නා වූ කරන්නා වූ දේවල් වැඩිපුර කිරීමෙන් ඔබට උසස් බලපෑම් ලබා ගන්න පුළුවන්. පිරිස අතරට නායකයෙක්, තිරසෙන් ලැබෙන ආදායම් වැඩි කර ගන්න පුළුවන් කාලයක්. සේවසකාරී මහන්සියෙන් ලොකු මුදලක් උපයාගත හැකි. ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට හොඳ කාලයක් කියලා මම කියනවා. කොහොම නමුත් ඔබේ රැකියාවෙන් ඔබට ඉතා උපරිම පලන ලා ගත හැකි කාලයක්. ඒ වගේ තමයි ඔබගේ ආදරබර කාලයක්. ඔබගේ දුවාදරුවන් සමග හොඳින් ගත කිරීමටත්, ඔබගේ ජීවන ගාමිත යථාර්ථය දැකීමටත් හොඳ කාලයක් කියලා කියන්න පුළුවන්. ඔබ සැමට තෙරුවන් සරණයි. අපි ඊළඟට බලමු තුලා ලග්න හිමියන්ට කොහොමද කියලා. ගුරු මාරුව ඔබගේ 9 වෙනි භාවයට තමයි ගුරු ග්‍රහය තැන්පත් වෙන්නේ. පින්වන්ත කාලයක්. ඔබගේ ජීවිතයේ එළිය වෙන කාලයක්. ඔබගේ පිනෙන් සාර සියලුම දේවල් සාර්ථක වෙන කාලයක්. 9 වෙනි භාවයට ගුරු ග්‍රහය ඉතා හොඳයි. ගුරු ග්‍රහය 9 වෙනි භාවයට ඉන්නේ ඔබේ පින් පෙරපින් තියෙන තැනට. ගුරු ග්‍රහය කියන්නේ පින්වන්ත ග්‍රහය. ග්‍රහය ලැබීමෙන් ඔබගේ ජීවිතේ ඔබ කර පිනක් ඇත්තම් මේ පල දෙනවා. දිට්ඨ ධම්ම වේදිනී කර්මයක් විශේෂ වුණ පල දීමට පුළුවන් පින. මේ හින්දා ඔබ කරන්නා වූ කියන්නා වූ දේ ඉතා හොඳ දේවල්ම කරන්න කියන්න. එයින් ඔබට සාර්ථකත්වයම අත්වේවි. අවංකව ජීවත් වෙන්න. ඔබගේ ආදායම් මාර්ග සාර්ථක වී ඉදිරියටම යා හැකි ගමනක් තියෙන ඔබට. ඒ හින්දා ආගමට දහම් ලැබිව කටයුතු කරන්න කියලා මම කියනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. දැන් ඊළඟට බලමු උච්ච ග්‍රහයට කොහොමද මේක බලපාන්නේ කියලා. ගුරු මාරුව 8 වෙනි භාවයට තමයි ඔබේ ගුරු තැන්පත් වෙන්නේ. අධ්‍යාපන කටයුතුට ඉතා හොඳයි. ලෙඩ දුක් කරදර ගැන ඉතා හොඳින් හිතා බලා ඒවට පිළියම් යෙදෙනවා නම් වෙනවි. ඔබගේ ඉදිරි කාලයේ ඇතිවෙන රෝග ආබාධය වළක්වා ගැනීමට මෙම කාලයේ සිට ඔබ කරනා ප්‍රතිකාර වලින් ඔබට ගොඩක් හොඳ තත්ත්වයක් සැලසෙනවා. ඔබගේ මාර්ගස්ථානයේ සිට ගුරු ග්‍රහය තැන්පත් වීමෙන් ඔබට ඔබගේ මරණය පිළිබඳ ගැන කියවන තැන හින්දා ලෙඩ ගැන ඔබට පෙරපිනින් ලැබෙන්න ඕන තීවල් ගැන තීරණය වෙන. ඔබේ කර්මය ගැන තමයි ඔබ නිභාවයෙන් තීරණය වෙන්නේ. මොහොඳ කර්ම කරලා තියෙනවා නම් ඔබට හොඳ දේවල් ලැබෙන අතර අසුභ ඵල තියෙනවා නම් ඒවාද ඵල දෙන්නවා කියලා කියන්න බෑ. ඒ හින්දා ඔබට ආගමට දහම් ලැබීම කටයුතු කරන්න කියලා කියනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.
හොඳයි අපි ඊළඟට බලමු ධන ලග්නීමයන්ට කොහොමද කියලා ගුරු මාරුව. ඔබගේ 7 වෙනි භාවයට තමයි තැන්පත් වෙන්නේ ගුරු ග්‍රහය. ඔබට ආදරය, කරුණාව, දයාව ලැබෙන කාලයක්. ඔබගේ පවුලේ අය විරසකකම් තිබෙනා මේවා එමිදි හොඳ දේවල් සිදු වෙන කාලයක්. රැකියාවෙන් වෘත්තීන් සම්බන්ධ ගොඩක් හොඳයි. ඔබගේ රැකියාව ප්‍රශ්න තිබ්බනම් ඒවා ඔක්කොම निराකරණය වෙලා ඔබ හොඳ තත්ත්වයකට පැමිණෙනවා. ඔබ කරන්නාව කියන්නාව සෑම දේම සාර්ථකත්වයට පත් වෙනවා. ආගමට දහමට ලැබිව කටයුතු කරන්නේ නම් මේ තත්ත්වය තවත් තීව්‍ර වෙනවා. ඔබගේ විවාහයෙන් ඔබට ලැබෙන තියෙන නියම ඵල ප්‍රයෝජන ලැබෙන කාලයක්. 7 වෙනි විවාහය නියෝජනය වෙනවා. පෙරපින් නැක්කති ඔබගේ විවාහයේ පෙරපින පෑදෙන කාලයක් කියලා කියන්න පුළුවන්. දරුවන්ගේ කටයුතු සාර්ථක වෙනවා. සියල්ල සාර්ථක වෙනවා කියලා කියන්න පුළුවන්. රහසින් තමයි ඔබ සැමට සියල්ල සාර්ථක වෙන සුබද කාලයක් වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සුබ දවසක්. දැන් බලමු ඊළඟට මකර ලග්නීමයන්ට මේ ගුරු මාරුව කොහොමද සිදු වෙන්නේ කියලා. මකර ලග්නීමයන්ගේ 6 වෙනි භාවයට තැන්පත් වෙන ගුරු නිසා ඔබගේ රෝග පිළිබඳ ඔබ ඉතා විනිශ්චයකින් කටයුතු කළ යුතුයි. රෝගයන් වළක්වාගෙන ඔබගේ ජීවිතය ආරක්ෂාකාරීව ගත කරන්නයි කියලා කියනවා. රෝගයන්ට ගන්නා බෙහෙත් නිති වෛද්‍ය ප්‍රතිකාර අනුගමනය කිරීමෙන් කර යුතුයි. නැත්නම් ඔබගේ ජීවිත අවදානම මරණය පවා අත්විය හැකියි. ඒ නිසා කරුණාවෙන් මතක් කරනවා ඔබ හදිසියේ කාගේවත් දුන්න බෙහෙතක් ගෙන එයින් සොය බලාපොරොත්තු වෙන්න එපා. ඒවා නීත්‍යානුකූල විදිහට වෛද්‍යවරයෙකුන් හරහා යොමු වී ඔබගේ ලෙඩ සඳහා බෙහෙත් වර්ණී ද්‍රව්‍ය ගන්නවා නම් හොඳයි. ඉතා ග්‍රහ තත්ත්වය හොඳ නැති නිසා ආගමට දහමට අනුව කටයුතු කරන්න කියලා මම කියනවා. ඔබගේ ග්‍රහ තත්ත්වය පරීක්ෂා ජෛවඥයට කියා පරීක්ෂා කරගන්නයි කියලා මම කියනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. හොඳයි අපි ඊළඟට බලමු ඔබ ලග්නීමයන්ට කොහොමද කියලා මේ රාශිත්වම් පිළිටන්නේ. ඔබගේ 5 වෙනි භාවයට තමයි මේ ගුරු ග්‍රහය තැන්පත් වෙන්නේ. ඔබගේ දරුවන්ගේ ක්‍රියාකාරකම් වලට ඉතා හොඳයි. යහපත් දරුවන් පිරිසිදු යනා වූ කාලයක්. ඒ වගේම තමයි ඔබගේ සියලුකට සාර්ථක වන කාලයක්. ආදායම් මාර්ග රැකියාව ඔබගේ සියලු දේවල්ම පෙරපින අනුව දියුණුවට පත් වෙනවා. ඔබට අසුබයි කියලා කියන්න දෙයක් ඇත්තෙම නෑ වගේ. කොහොමද ඔබ ආගම ප්‍රධානමට ලැබිව කටයුතු කරන්න. මම ආගම ප්‍රධාන ලැබිව කටයුතු කරන අය තමයි කුම්භ ලග්නීමයන්. ඔබ ඉතා ජීවිතය ගැන තීරණගෙන ජීවත් වෙන හොඳ ලග්නීමයන් බවට කිව හැකියි. හින්දා ඔබගේ ඉදිරි ගැන හොඳින් බලා මනාව කළමනාකරණය කර ඔබගේ ජීවිත ගත කරන්නේ නම් ඉතා හොඳ තත්ත්වයක් උදා කරගත හැකි. ඒ නිසා ඔබට හැමදේම සාර්ථක වෙන කාලයක් නිසා ඒ සාර්ථක වීම තවත් තීව්‍ර වෙලා ඔබට හොඳ දෙයක් සිදු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. දැන් අපි බලමු මේ ලග්නීමයන්ට කොහොමද මේ ගුරු මාරුව කියලා. 4 වෙනි භාවයට තමයි ඔබගේ මේ තැන්පත් වෙන්නේ ගුරු ග්‍රහය. ඒ නිසා ඔබට ඔබගේ කාරණා සාර්ථක කරගත හැකි දේපල වාසස්ථාන පිළිබඳව කොහොසේ නමුත් ඔබ හැමදේම ගැන හොඳින් හිතා බලා කටයුතු කරන්න. ඔබගේ අඩුපාඩු වැටි අඩුපාඩු ගැන දෙවරක් සිතා බලා කටයුතු කරන්න. ඔබට සිදුවිය හැකි ආවාසිදායක දේවල් වලින් වැළකී ඔබට යහපත් සිත සාන්තියක් සැලසෙන කාලයක්. ඔබගේ වාසස්ථාන ඉතා හොඳ තත්ත්වයේ පවතීමට පෙරපින අනුව ගෙන දේවල් ඔබට ලැබීමට ඇති කාලයක්. ඔබගේ සියලුම දේවල් සාර්ථක වෙනවා කියලා කියන්න පුළුවන් මෙම කාරණා හේතුවෙන්. ඉතින් හැමදේම ගැන හිතා බලා කටයුතු කරන ආගමට දහවල් ලැබිව කටයුතු කරන්න. ඔබගේ පෙර පින් වලින් ලැබෙන තියෙන දේවල් උපරිමව ලැබී ඔබ සමට තෙරුවන් සරණයි. හොඳයි අපි ලග්නයට ගුරු මාරුව ඔබට සිදුවන ගෙනහැර දැක්වීම සිදු කළා. දෙසැම්බර් මාසයේ 5 වෙනිදා සිදුවන ප්‍රබල ග්‍රහ මාරුව දෙසැම්බර් 26 ජූනි මාස 2 වෙනිදා දක්වා බලපැවැත්වෙනවා. එම හින්දා ඔබ මේ ගැන සිතා බලා කටයුතු කරන්න. මගේ නාලිකාව මනෝරම්‍ය
දර්වජිත් ජෝස්සේවේ මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න කියලා කියනවා. ඔබ සැමට වෙනම වීඩියෝ නැරඹීමට අවස්ථාවෙන් සැලසෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. සැලසීමට හා ජෝතිෂ කටයුතු සඳහා තරුපති චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් බටන් එක ප්‍රෙස් කරලා ඊකටම රැඳෙන්න.